අපි බලමු මේ හතරවෙනි එක මොකක්ද කියලා. හතරවෙනි භාවයෙන් කියවෙන්නේ ඔයා මොකක් හරි දෙයක් හංගනවා. ඒ කියන්නේ ජීවිතේ ඔයා කාටවත්ම නොකියා සමහර විට මිය යන තුරුම ඔබ තුලම සංගවාගෙන සිටින දේවල් හතරවෙනි භාවය මගින් කියවන්න පුළුවන්. වර්තමාන උපතේ 8 වෙනි භාවය අභිරහස් හදිසි යනාදී ඇති භාවය. ඒ කියන්නේ දෛවයේ ඔයාට යමක් සගවන බව ඔබ දන්නවාද? එපමණක් නොවේ එය පෙර උපතේ ගණන් නොගත් පාප ගබඩා කරන ගබඩාවයි. වර්තමාන උපතේ මෙම 8 වන භාවය පෙර උපතේ 12 වන භාවයයි. අපි හිතමු පෙර උපතේදී කෙනෙකු මිනීමෙරුමක් හෝ දූෂණයක් සිදු කර නීතියෙන් බේරී සිරගත කිරීමෙන් බේරුණා කියලා. එසේම නීතිය හරහා එම පුද්ගලයන් වත්මන් උපතේදී සිරගත කිරීම හෝ අනතුරු හෝ මිනීමෙරුම් සියදිවි නසා ගැනීම යනාදිය 8 වන භාවය මගින් නිරූපණය කර ඇත. නැත්තම් ඔබට තේරෙන විදිහට කිව්වොත් වත්මන් කේන්දරයේ 8 වන භාවයේ සිදුවිය හැකි සියල්ල පිළිබිඹ කරනවා. මේ පිළිබඳ වසර ගණනාවක් පරීක්ෂණ කර සොයාගත් ඒ විස්මයජනක අනාවැකි ලොවට හෙළි කළ මහා ඍෂිවරුන්ට මාගේ ප්‍රණාමය.